welcome back to my YouTube channel. ඉතින් මගේ channel එකට මම ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඔය මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම කුම්ෆු. ඉතින් මාස දෙකකට විතර පස්සේ තමයි වීඩියෝ එකක් දාන්න හම්බුනේ. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. ඉතින් මේ දවස්වල අලුත් අවුරුද්දත් ළඟ හින්දා මේ අපි ඉන්නේ 2025 දෙසැම්බර් මාසේ අන්තිම සතියේ. ඉතින් 2026ට තියෙන්නේ තාම දවස් හරිම ටික දවසයිනේ. ඉතින් ඒකත් එක්ක ගොඩක් අය මම දැක්ක විෂන් බෝඩ් හදනවා. ඉතින් මමත් හිතුවා මගේ විෂන් බෝඩ් එකත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. එහෙනම් අපි යන් අපේ විෂන් බෝඩ් එක හදන්න. මම ළමයි ඇත්තටම මේ වීඩියෝ එක කරන්නේ දවස් දෙකක. ඒක නිසා මගේ ටී-ෂර්ට් එකේ පාට මාරු වෙනවා. ඒක ගැන ගණන් ගන්න එපා. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මොකද්ද මේ විෂන් බෝඩ් එකක් කියන්නේ. අවුරුද්දක් පටන් ගද්දී හැම අවුරුද්දකම පළවෙනි මාසේ පළවෙනිදා ඔයා මම අපි හැමෝම අපේ ජීවිතේට ඒ අවුරුද්ද ඇතුළතදී ඇචීව් කරගන්න ඕන ගෝල්ස් ටිකක් හදා ගන්නවා. ගෝල්ස් ටිකක් එදාට අපි හිතා ගන්න අපි මේ දේ කරනවා අපි මෙහෙම ජීවත් වෙනවා කියලා අපි එක එකනා එක එක තමන්ට ආවේනික වෙච්ච ගෝල්ස් ටිකක් හදා ගන්නවා. හැබැයි ඒක අවුරුද්දේ මැදක් වෙද්දී අවුරුද්දේ අවසානයේ වෙද්දී ඒක සක්සස් කරගෙන තියෙන්නේ කීයෙන් කී දෙනාද? අවුරුද්දේ අඩුම තරමේ පළවෙනි මාස 3 යද්දිවත් ඒ තමන්ගේ පළවෙනි මාසේ තමන් හිතාගත්ත ගෝල්ස් ටික මතක තියෙන්නේ කීයෙන් කී දෙනාටද? ඉතින් ඒක අපි හැමෝගෙම තියෙන ස්වභාවිකව නැචරලි වෙන දෙයක්. ඒක ඕනම මිනිසෙගේ තියෙන ස්වභාවික දෙයක්, නෝමල් දෙයක්. ඉතින් ඒක ඒ දේ නැති කරගන්න තමයි අපි මේ අපේ විෂන් බෝඩ් එක කියන එක හදන්නේ. මේ විෂන් බෝඩ් එක හදලා ඒක ඔයාට පේන තැනකින් තියාගත්තාම ඔයාට පුළුවන් වෙනවා මුළු අවුරුද්ද පුරාවටම ඔයාට ලොකු මොටිවේෂන් එකක් හම්බ වෙනවා. මේක දකිද්දී මං මෙහෙම ප්ලෑන් කරලා තියෙන්නේ මට මේ අවුරුද්දේ මේ ගෝල් එක ඇචීව් කරගන්න තියෙනවා කියලා ඔයාගේ තියෙන ගෝල්ස් ටාගට්ස් ඔයාට අමතක වෙන හැම වෙලාවකම ඔයාට ආපහු මතක් කරලා දෙනවා. ඉතින් අන්න ඒකට තමයි මේ විෂන් බෝඩ් එක අපි හදන්නේ. ඒකෙන් පුළුවන් වෙනවා ඔයාගේ මොලේට ඔයාගේ ගෝල්ස් අවුරුද්දේ මුලදී ඔයා හිතාගත්ත දේවල් අමතක වෙන එක නතර කරගන්න. මේ විෂන් බෝඩ් එක හදන්න පටන් ගන්න කලින් ඔයාට තියෙනවා චූටි දෙයක් කරන්න. ඒ තමයි ඔයාට මේ ඒ කියන්නේ 2026 අවුරුද්දේ ඇත්තටම ඇචීව් කරගන්න ඕන ගෝල්ස් ටිකක් පොඩි කොලයක් අරගෙන නෝට් කරගන්න. ඒක රියලිස්ටික් වෙන්න ඕනේ නැතුව කාටවත් ඕනෙවට වෙන කවුරුත් කරන දේවල් අපේ විෂන් බෝඩ් එකට දාගන්න එපා. ඉතින් ඔයාට ඇත්තටම අවශ්‍ය මොනවාද කියලා හිතාගෙන ඒ අවශ්‍යම දේවල් ටික ඔයා විෂන් බෝඩ් එකට ඇතුළත් කරනවා කියලා නෝට් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් Pinterest, Google වගේ platforms use කරලා ලස්සන images, ඒ කියන්නේ ඔයාට හිතට යන images තියෙන්නේ. ඔයාගේ හිතට අග්ගාලා එතෙන්ට attract වෙනවා කියලා ඔයාට තේරුණාම ඔයා ඒක download කරගන්න. download කරගෙන color print එකක් ගන්න. ඊට පස්සේ ඒක ඔයා ලස්සනට organize කරලා ඔයා creative වෙන තරමට ඔයාගේ vision board එක ලස්සන වෙනවා. එහෙම ලස්සනට color print ගත්ත ඔයාගේ goals ටික මෙන්න මේ වගේ ඔයාට කැමති background එකක ඔයාට ලස්සනට අලව ගන්න පුළුවන්. ඉතින් මම නම් පාවිච්චි කරන්නේ සුදු පාට. මොකද මම කැමති ඒ විදිහට කරන්න. ඉතින් ඔයා කැමති color එකකින් මේක ඔයාට කරගන්න පුළුවන්. කියන්න ඕන අනිත් දේ තමයි මේක අපි ෆයිනලයිස් කරන්න ඕනේ. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් බෝඩ් එකේ අලව ගන්න කලින් අපි ඒ කියන්නේ ගම් ගන්න කලින් අපි චුට්ටක් තියලා ඕගනයිස් කරලා බලන්න කොහොමද කොතෙන්ද මොන පික්චර් එක දෙන්න ඕනි කියලා. එහෙම ඕගනයිස් කරලා ඊට පස්සේ ඔයාට සැටිස් නම් ඒක අලවන්න මේ විදිහට. නැත්තම් වෙනස් කර ඔයාට කැමති විදිහකට හදාගෙන අන්තිමටම තමයි අපි අලව ගන්න ඕනේ.
ඉතින් ඒ විදිහට ලස්සනට හදලා අලවගත්ත මගේ විෂන් බෝඩ් එක තමයි මේ තියෙන්නේ. ඔන්න ওই විදිහට තමයි සරලවම විෂන් බෝඩ් එකක් හදන්නේ. හරි. එහෙනම් මං හිතනවා මේක බලපු ඔයාලා හැමෝටම විෂන් බෝඩ් එක ගැන මොකක් හරි පොඩි හරි අයිඩියා එකක් ඔළුවට එන්න ඇති කියලා. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම 2026 අවුරුද්ද සුබ වෙන්න කියලා ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්කම මං අදට වීඩියෝ එක ඉවර කරනවා. මේක බලපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි කියන ගමන්ම ඒ වගේම අමතක කරන්න එපා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියන ගමන්ම bell icon එකත් click කරගෙන යන්න.